ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් අවර සුබ දවසක් වේවා. ක්‍රියා 18 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. මක්ලෙසාද මම නුඹ සමග සිටිමි. කිසිවෙක් නුඹට අනතුරු කරන ලෙස නුඹට විරුද්ධව නොයන්නේය. මට මේ නුවර බොහෝ සෙනග සිටී යැයි කීසේක. ස්වාමීන් වහන්සේගේ වචනය ඔබට මට කතා කරනවා. කිසිම කෙනෙක් ඔබට මට අනතුරු කරන්න උන්වහන්සේ කිසිම කෙනෙක් තුලින් අනතුරු කරන්න ඉඩ නොදෙන බව. කොහොමද එහෙම වෙන්නේ? ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා අපි උන්වහන්සේ අදහනකොට උන්වහන්සේ ඔබ මා කෙරේ ප්‍රසන්න වෙනකොට සතුරු බව මිතුරු බවට උන්වහන්සේ පත් කරනවා කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ අදහන දරුවන්ට සතුරු ඉන්න පුළුවන්. නමුත් ඒ අයගෙන් අනතුරක් වෙන්න ස්වාමීන් වහන්සේ ඉඩ තියන්නේ නැහැ. ඇයි? උන්වහන්සේ ඔබගේ මගේ ආරක්ෂාව පිණිස උන්වහන්සේ නිතර අවදිව සිටින දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේට නිදිබර වීමක් නිදි ගැම්මක් නැති දෙවියන් වහන්සේ බව. ඉතින් උන්වහන්සේ ඔබව මාව ආරක්ෂා කරන නිරන්තරයෙන්ම උන්වහන්සේක පොරොන්දු වෙලා තියෙනවා. කිසිම කෙනෙක් අනතුරු කරන්න ආවත් ඒ දේවල් සිදු නොවන පිණිස උන්වහන්සේ ඔබගේ මගේ පලියක්ව උන්වහන්සේ ඔබගේ මගේ රස්සස්ථානව රැකවරණව උන්වහන්සේ සිටිනවා. ඔබ උන්වහන්සේ ඔබට දෙන රැකවරණය කෙරෙහි විශ්වාස කරොත් ඒ ආරක්ෂාව කෙරෙහි විශ්වාස කරොත් ඔබ ඒක ලබන්නම යනවා. ඔබ ඒක දැකලා ඇති. ස්වාමීන් වහන්සේ ඔබව නොහිතන මොහොතවල් වලදී උන්වහන්සේ ඔබව ආරක්ෂා කරලා ඇති. ඉතින් ස්වාමීන් වහන්සේ ඔබව ආරක්ෂා කරන්න ඉන්නෝ ඔබට විරුද්ධව සාධන කිසිදු අවියස් සඵල නොවන බව උන්වහන්සේගේ වචනේ ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් එලෙස ඔබ දුකින් ඉන්න පුළුවන්, බයෙන් ඉන්න පුළුවන්, ඔබට සතුරෝ ඉන්නවා, ඔබට තව කෙනෙක් තව දෙයක් කොයි මොහොතේ අනතුරක් කරයිද, කොයි මොහොතේ ඔබගේ පවුලට වියවුලක් ගෙනෙයිද, ඔබ අසමාදානය තුල පැකිලීම් තුල වේදනා තුල හිර වෙලා බියපත්ව සිටින්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ අද ඔබට කතා කරනවා. උන්වහන්සේ කිසිම අනතුරක් වෙන්න ඔබට ඉඩ නොදෙන බව. අපි උන්වහන්සේව අදාගෙන ගමන් කරනකොට උන්වහන්සේ ඔබව මාව රැකවල් කරමින් උන්වහන්සේගේ දකුණතින් ඔබව මාව උසුලමින් ඉහළට ඉදිරියට රැගෙන යනවා. ඔබට ස්වාමීන් වහන්සේ බොහෝ කොට ආශිර්වාද කරනසේක ඔබව ආරක්ෂා කරනසේක ඔබට ජේසු පීඨයි සුබ දවසක්.